පඩු කරඳ ගහ සෝවාන් කරපු නිලධාරණිය එයා කියනවා මම මේක දෙන්නෙම නැහැ කියලා. අද අපේ රටට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ආයෝජකයන්ට තියෙන ප්‍රොටෙක්ෂන් එක. දැන් ව්‍යාපාර පහසුකම් කිරීම කමිටුවට ගෙනාවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සංචාරක මණ්ඩලයේ නිලධාරීන්. ඒක එතනදී මතුවෙච්ච කතාවක් තමයි දැන්ට මේ ලංකාවට අවිල්ලා තියෙන ආයෝජනයක් මේ මොනවාද කේබල් කා. ඒතර කේබල් කා ව්‍යාපෘතිය ආවේ 2020 දී ඒ සමාගමම තායිලන්තයට ඒ ආයෝජනයම කළා. අද තායිලන්තයේ කේබල් කා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපිට තවම මේ ආයතන අතර තියෙන ගැටණය නිසා දැන් වන සංරක්ෂණ ආයතන දෙපාර්තමේන්තුව වෙනුවෙන් එදා නියෝජනය වුණා එක්තරා නිලධාරිනියක්. එතුමිය අර දැන් මං හිතන්නේ අර පඩු කරඳ ගහ සෝවාන් කරපු නිලධාරිනිය අර හයිවේ එකේදී ඔබට මතක ඇති. එතකොට එයා කියනවා මම මේක දෙන්නෙම නැහැ කියලා. හැබැයි ඒ ආයෝජන කරන සමාගම පොරොන්දුලා දිනවා ඒ කැපෙන ගස් ප්‍රමාණය වගේ 3 ගුණයක් හරි 100 ගුණයක් හරි වවන්නම් කියලා. ඒව ඒ මොකක්ද ඒ කේබල් කා නවත්තන ලොකේෂන් ලොකේෂන් එකට අවශ්‍ය පහසුකම් දෙන්න කියලා. ඉතින් ඒ වගේ ලොකු ගැටණ දෙන මොකද අපිට රාජ්‍ය ප්‍රතිපත්ති විතරක් නෙමෙයි සමහර රාජ්‍ය ආයතනවල පවා එකඟතාවයක් නැහැ. සමහර වෙලාවට ලොකු රෙඩ් ටේප් ප්‍රමාණයක් තියෙනවා මේ ආයෝජන වලට. ඉතින් ඒවා තමයි අපි විසඳන්නේ.